බොරු වෙන්නේ. මොකද්ද පුතා අර ජපාන් බෝම්බ කතාවක් කිව්වේ? නෑ ගුණේ අංකල්. මේ අපේ ඉතිහාසයේ ටීචර් කිව්වනේ ලංකාවට ඒ කාලේ ජපාන් බෝම්බ දැම්මා කියලා. උඹලගේ ටීචර් දන්නවා අම්මගේ මම ඒ තැන හිටියානේ මා පුතේ. ජපාන්ලු ගහද්දි මම හිටියා. ඕක කොයි විදිහට නෙමෙයි උනේ. ටීචර්ලා දන්නේ නැහැ. ටීචර්ලා දන්නේ පොත්වල තියෙන දේවල් විතරයි. එදා ජපාන ආපු වෙලාවේ ගමේම හිටපු මිනිස්සු යන්න ගියා. ඒ වුණාට එතන හිටියේ කවුද? මේ ගුණේ විතරයි. එදා ජපාන ප්ලේන් එකේ එද්දි බෝම්බ දාන්න එනකොට ජපාන මෙහෙම එනවා. ප්ලේන් එකේ එනවා. මම නැග්ග පුතේ පොල් ගහේ කරටිය. නැගලා ඉන්නකොට ජපාන ආව ප්ලේන් එකේ. පයිලට් ලං වෙද්දිම එරියා කන්නට තබක් ගාලා බිම. වැටෙනකොට පයිලට් බුදු අම්මෝ කිව්වා. බුදු අම්මෝ කිය සිංහලෙන් අංකල්. ජපාන් භාෂාවෙන් කිව්වේ. මම මොකද ජපාන් භාෂාව දන්නේ නැතු මේ? අංකල් ඉස්කෝලේ යන පරක් වෙනවා වෙලාව ගිහිල්ලා මේ කියන්න. පුතා